කතා කරන්නේ ජ්‍යොතිෂයේ ඊටාම වැදගත්ම යෝග කොටසක් වෙච්ච පංච මහා පුරුෂ යෝග. ඉතින් මේක අපි ඊට කලින් පරාසරේ යෝග සම්බන්ධව ගොඩක් කතා බහ කරා. රවි සම්බන්ධ යෝග, රවි පාදක යෝග, විවිධ යෝග, ඒ වගේ දේවල් අපි මේ කතා බහ කරා. මේක ඇත්තටම මේ පංච මහා පුරුෂ යෝග වලට පරිච්ඡේදයක්ම පරාසරේ වෙන්නනවා. හැබැයි මේක මේ තියෙන්නේ මූලිකාංග වටහා ගන්න එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි පොත්වල මේක දාලා තියෙන්නේ සන්තනම්ගේ පොතේ මේක ශ්ලෝක විතරයි දක්වලා තියෙන්නේ. ග්‍රිස් ශර්මාගේ පොතේ මේකට නෝට්ස් වගේක් දාලා තියෙනවා. මේ කොහොමද මේ පංච මහා පුරුෂ යෝග පිහිටන ලක්ෂණ අන්න ඒ වගේ දේවල් ගැන විස්තරයක් ඒකේ තියෙනවා. ඉතින් මම මේක සිංහලෙන් දක්වලා තියෙනවා. ඒකේ තියෙන විස්තර සම්බන්ධව මේකේ තියෙන මූලිකාංග ටික විතරයි. ඒ කියන්නේ යෝගය හඳුනා ගැනීම, යෝගයේ තියෙන යෝගයේ පිහිටියගේ චරිත ස්වરૂපය, පෙනුම, ඒ වගේ දේවල් තමයි මේකේ කියලා තියෙන්නේ. ඉතින් මේ තියෙන විදිහටම මේක භාවිතා කරන්න කියන එක නෙවෙයි. ඉතින් අර මේ සුදුසු විදිහට මේක දැනගෙන ඒ පංච මහා පුරුෂ යෝග ගැන අධ්‍යයනය කරන එක තමයි මේකේ ප්‍රධානම යෝගය. අපි ඒක බලමු. මේ පළවෙනි සහ දෙවෙනි ශ්ලෝක වලින් කියන මෙන්න මේක. බ්‍රාහ්මණ මෛත්‍රිය. කුජ, බුද්ධ, ගුරු, සිකුරු හා ශනි. දැන් ප්‍රධාන ග්‍රහ පස් දෙනෙක්. කුජ, බුද්ධ, ගුරු, සිකුරු හා ශනි. එතකොට මෙතන රවි, චන්ද්‍ර දෙන්න සහ රාහු, සිකුරු, රවි, සඳු, රාහු, සිකුරු කියන ග්‍රහයෝ අතර වෙනා නැතුව ඉතිරි ග්‍රහයෝ පස් දෙනා ගැන තමයි පංච මහා පුරුෂ සම්බන්ධ වෙලා තමයි පංච මහා පුරුෂ යෝග හැදෙන්නේ. ඒ හැදෙන්නේ කොහොමද? හරි සරල සිද්ධාන්තයක් තියෙන්නේ. හරියට වටහා ගන්න එක ග්‍රහයන් ලග්නයෙන් කේන්ද්‍රගතව. ඒ කියන්නේ 1 4 7 10 කින් ස්ථානෙ තියෙන්න ඕන. ඒත් නිකන් නෙවෙයි තියෙන්න උච්ච ශේෂ්ත්‍ර වලින් ඉන්නත් ඕන. සිටීද පිළිවිලින් රුචක, භද්‍රා, හංස, මාලව්‍ය, සස නම් වූ පංච මහා පුරුෂ යෝග ගිනති. පිළිවෙලින්. ඒ කියන්නේ කුජගෙන් රුචක, බුද්ධගෙන් භද්‍රා, ගුරුගෙන් හංස, සිකුරුගෙන් මාලවි, මාලව්‍ය කියලා කියනවා. ශනිගෙන් සස. මෙමෙ යෝග වලින් උපන්නා පංච මහා පුරුෂ ලක්ෂණයන් සමන්විත වේ කියලා කියනවා. ඉතින් මේ 3 සහ 7 වෙනි ශ්ලෝක 4කින් කැටි කරලා කියන මෙන්න මෙහෙම රුචක යෝග ගැන කියන ඒගොල්ලෝ. ඒ ශ්ලෝක 4 කියන්නේ පංච මහා පුරුෂ වලින් රුචක යෝගී ස්වરૂපය. රුචක යෝගයෙන් උපන්නා දිගටි මුහුණේ, රත්පැහැ ශරීරය, තායි උද්‍යෝගිකමත් බල සම්පන්න ආකර්ශනීය පෙනුමකි. කළු ඝන හිසකෙස් එහි බෙම රෝම ඇත. රණශූර ගති ඇත. අත්ලේ වීණා, වජ්‍ර, දුන්න, යහන, ගව ආදී විශේෂිත සලකුණු පිහිටයි. සතුරම් මැඩලයි. බ්‍රාහ්මණ භක්තිය ඇත්තකි. ගුප්ත විද්‍යා ආදී බොහෝ ඥාන ලබයි. උසින් වැඩිය. පාලන බලය ඇත්තකි. සොරුන් හා කුරුරියාරයට නායකයෙකි. ජනයාට ආරක්ෂා සපයන්නෙකි. වයස 70න් පසු අවි ආයුධකින් යනතුරුකින් මිය යෑමට නැඹුරුයි කියලා තමයි කියන්නේ. ඉතින් මේ 3 වෙනි ඉඳලා 7 වෙනි ශ්ලෝක 4කින් දක්වන රුචක යෝග සම්බන්ධ සාමාන්‍ය දැන් මේකේ රුචක යෝගයන්ගේ කට්ටියගේ මේ විකේ ශ්ලෝකවල නෝට්ස් එකක් දක්වලා තියෙනවා. රුචක යෝග මේක රුචක යෝග පිහිටන සහ පිහිටන්න මේ නොපිහිටන ලක්ෂණක් තියෙනවා. හැම බුද්ධිලයකම රුචක යෝග එන්නේ නැහැ. සමහර අයට මේ රුචක යෝග මේ නොපිහිටන වෙලාවලුත් තියෙනවා. දැන් මේක ශර්මාගේ පොතේ තමයි ඒක නෝට් එක හොඳට දක්වලා දුන්නේ. මෙතන මොනවාද ලක්ෂණ ටික මේකෙන් හැදෙන්නේ නැති ලක්ෂණ ගැන තමයි මෙලින් therefore not be created in the ascendant of මෙන්න මේ ලක්ෂණ වලට හැදෙන්නේ මොනවාද? කන්‍යා, ධනු, මීන, මෙතන මිථුනත් වෙන්න ඕන. මිථුන, කන්‍යා, ධනු, මීන කියන
රාශි හතරට රුචක යෝගයේ දෙන්නේ නැහැ. මොකද මිථුනටවත් කන්‍යාවටවත් ධනුවටවත් මීනටවත් අඟහරු ග්‍රහයක් රුච ග්‍රහයා උච්ච ශ්‍රේෂ්ඨ වෙලා ඉන්නේ නැහැ. ඉතින් ඒ ලග්න හතර තියෙන කේන්ද්‍රස්ථාන හතර වෙන ලග්න කිසිවකට රුචක යෝගෙ බිහි වෙන්නේ නැහැ කියන එක තමයි එතන කියන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් සාමාන්‍ය රුචක යෝගී අපි ප්‍රධාන වශයෙන් සැලකනවා නිකන් හමුදා පොලිසිය වලට මේ වගේ සෙන්පති මේවල ඒ කියන්නේ කන්‍යා ලග්න කට්ටිය මේ ධනු මීන ලග්න කට්ටිය හමුදා පොලිසිය වලට සේනා බලය සේනාධිපති තනතුරටපත් වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. නමුත් රුචක කියන යෝගේ පිළිටන නැති ලග්න හතරක් තමයි ඉතුරු ලග්න හතරට එන්න පුළුවන්. මේ ලග්න හතරට රුචක යෝගේ පිළිටන්නේ නැති කියන එකේ කියන කතාව තමයි මේ විශ්වර්ම ගෝතේ නෝට් එකෙන් කියන්නේ. ඊට පස්සේ කියන භද්‍ර යෝගය. භද්‍ර යෝගයට පාදක වෙන්නේ බුධ. ඒකෙත් ශ්ලෝක 4කින් 8 ඉඳන් 12 දක්වා ශ්ලෝක කියනවා. භද්‍රා යෝගයෙන් උපන්නාගේ මුහුණ සිංහයෙකු මෙන් තේජවන්තය. මාංශ ඇති ශරීරයකි. ගමන ඇතුකුගේ මෙන්ය. දිගු ඝන අත්පා ඇත. පුෂ්ටිමත් පපුවක් ඇත. ඉහළ බුද්ධිය ඇත්තකි. සෑම විද්‍යාවක්ම වාගේ උගනි. සැප විඳීමට කැමැති අතර එලෙසම සැප ලැබේ. තම මතය අනුව කටයුතු කිරීමට කැමැත්තකි. සංකය චක්‍ර ඊතල ඇතා කොඩිය නගුල වැනි විශේෂ සලකුණු අත්ලේ පිහිටයි. කළු රැලි ගැසුණු හිසකෙස් තම පවුලට මිතුරන්ට හොඳින් සැලකයි. ඔවුන්ට ආරක්ෂකයෙකි. ප්‍රභූන් හා එකතුව සැප විඳී දීර්ඝායුෂ ලබයි. වසර 100ක ආසන්න දීර්ඝායුෂක් ලබනවා කියන තමයි කියන්නේ. මේකේ දේවල් අපි ගන්න ඕන මේ නිසිරි විදියට. කියන්නේ භද්‍ර යෝග දැක ගමන් භද්‍ර යෝගේ තියෙන හැමෝටම අවුරුදු 100ක් අවශ්‍ය කෙනෙකුම නෙවෙයි කියන කියන්නේ. භද්‍ර යෝගයේ තියෙන භද්‍ර යෝගී බුද්ධකින් එන්නේ සාමාන්‍යයෙන් අර විද්‍යා දැනුම ඇති ඇයට උඩක් කියන භද්‍ර යෝග පිටකට ස්වරූපයෙන්ම බුද්ධිමත් කෙනෙක්. ඉතින් මේ භද්‍ර යෝගයත් වෙදින්නේ බුද්ධගේ මේ වෙන්නේ බුද්ධ ග්‍රහය සාමාන්‍යයෙන් මිථුන කන්‍යා රාශි වලට තමයි මේ බුද්ධ උච්ච ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඉතින් එහෙම බැලුවාම භද්‍ර යෝගයේ ඉන්නේ රාශි හතරකට විතරයි. මිථුන කන්‍යා ධනු මීන කියන රාශි හතරට විතරයි භද්‍ර යෝගය වැටෙන්නේ. මොකද අර කේන්ද්‍රගත රාශි දෙකක්ම උච්ච ශ්‍රේෂ්ඨ වෙච්ච රාශි මේ ගණිතයට වැටෙන හින්දා. ඒ කියන්නේ ලග්න 12න් ලග්න 8කටම මේ ඔය කියන මේ භද්‍ර යෝගය දෙන්නේ නැහැ. භද්‍ර යෝගය දෙන්නේ ලග්න 4කට පමණයි. හරි. ඒක ගැනත් නෝට් එකක් මේ ශර්මගේ පොතේ දාලා තියෙනවා. මේ එක්සැම්පල් දාලා ඒකට දීර්ඝ දක්වලා තියෙනවා. ඉතින් භද්‍ර යෝගය. භද්‍ර යෝගයේ නොටිස් එකේ එයා දක්වලා තියෙනවා. ඉතින් භද්‍ර යෝගය Gemini, Virgo, Sagittarius and Pisces ascendant. Meaning in all these four ascendants for giving rise to Bhadra Yoga. එයාට ඒ කියන්නේ මේ ලක්ෂණ හතරට මිථුන කන්‍යා ධනු මිථුන කන්‍යා ධනු මීන කියන රාශි. අන්නේ හතරට තමයි භද්‍ර යෝගය නේ එක තමයි කියන්නේ. ඉතින් මේක භද්‍ර යෝගය බුද්ධකින් එන්නේ බුදු උච්ච ශ්‍රේෂ්ඨ වෙලා කේන්ද්‍රස්ථානකට ගියාම සාමාන්‍ය බුද්ධිය හොඳට තියෙනවා. මේ අධ්‍යාපනයේ හොඳ විශේෂ තමයි ප්‍රධාන වශයෙන් කියන්නේ. මේ කියන ලක්ෂණයේ පොළොවේ දක්වලා තියෙනවා. ඊට පස්සේ ගුරුගෙන් තියෙන ගුරුහංස යෝගය ගැන ශ්ලෝක 3කින් කියනවා. 13 ඉඳන් 16 දක්වා තියෙනවා. ගුරුහංස කියලා කියන්නේ හංස කියන්නේ ඒ යෝගෙටම තමයි. හංස යෝගයෙන් උපන්නාට තියුණු කටහඬකි. කඩවසම් පෙනුණු වැඩුණු නාසය ශරීරය සෙම් සහිතයි. රතු පැහැණිය ලා වර්ණ ඇස් පිරුණු ශක්තිමත් කම්මුල් ඇත. රවුම් නළල අලංකාර දෙපා ඇත. තලෙලු සිරුර බුද්ධිමත්ය රාජකාරී ගතිය රාජකීය ගතිය ඇත. අත්ලේ මත්ස්‍ය හෙන්ඩුව දුන්න සංකේ නෙළුම් ලකුණු පිහිටයි. උද්‍යෝගිමත්ය ජලාශය වලට ප්‍රිය කරයි. සතුටෙන් කාලය ගත කරයි. දීර්ඝායුෂ
හිමි කියන වසර 100ක දීර්ඝායුෂක තමයි එක තමයි ඉංග්‍රීසි පරිවර්තන දක්වලා තියෙන්නේ. ඉතින් මේකෙත් අර රුචික යෝගය වගේ දැන් අඟහරු ග්‍රහය මකර වගේ උච්චික කියලා කියන්නේ කෙනෙකුට කේන්ද්‍ර නොවන රාශි වලට දෙකකදී උච්ච ශ්‍රේෂ්ඨ කියන්නේ මේෂ දැන් මේෂයට වැටෙනවා මකර කියන රාශිය මේ කේන්ද්‍රගත වෙනවා. ඒ හින්දා ඒකත් රාශි 8කට ආවා වගේ මේකෙත් ගුරු 8කට උච්ච වෙනවා. ඒ වගේම ධනු මීන කියන රාශි දෙකට මේ ශ්‍රේෂ්ඨ වීමක් වෙනවා. ඉතින් ඒ හින්දා රාශි 8කට එන්නේ නැති රාශි ටික සාමාන්‍යයෙන් දැන් ධනු මීන කන්‍යා මිථුන කියන රාශි 4ට ගුරු හංස යෝගය එනවා. එතකොට කටක මේෂ කටක මකර තුලා කියන රාශි 4ට ගුරු හංස යෝගේ මතුවෙනවා. හරි. එතකොට එන්නේ නැත්තේ අර වෘෂභ උච්චික සිංහ කුම්භ කියන රාශි 4ට ගුරු හංස යෝගේ එන්නේ නැහැ. වෘෂභ සිංහ උච්චික කුම්භ ඔය රාශි 4ට ගුරු හංස යෝගේ එන්නේ නැහැ කියන සිද්ධාන්තයේ නෝට් එකක් විදිහට දක්වලා තියෙනවා මේ ඒ සර්මත් පොතේ. ඉතින් ඊළඟට තියෙනවා 17 ඉඳන් 19 වෙනකම් මාළවී යෝගය, සිකුරු වෙන යෝගය. මාළවී යෝගයෙන් උපන්නා ලස්සන දිදුලන මධ්‍යම ප්‍රමාණයේ පිරිසිදු ශරීරයේ කටහඬ ඇතුළේ නාදය මෙනි. මේනේ වර්ණ සිරුරු සපලදිය කම් සප විඳි දෑත් දිගුය වසර 70ක ආයුෂ විඳි කියලා කියන. ඉතින් මේක වයස ඒ ආයුෂ ගැන වෙන අනිත් ස්වරූපේ ටික තමයි අපි ඔලුවට ගන්න ඕන. සිකුරු ග්‍රහය උච්ච ශ්‍රේෂ්ඨ වෙනවා. සිකුරු උච්ච වෙනවා මීන රාශියට ශ්‍රේෂ්ඨ තියෙන වෘෂභයට සහ තුලාවට. එතකොට සිකුරු මාළවී යෝගයේ මීනදී උච්චයි තුලා වෘෂභයේදී මේ කියන්නේ තුන කාණ්ඩ තුනටම යෙදෙනවා. දැන් මීන ලග්න ගත්තොත් මීන මිථුන කන්‍යා ධනු කියන හතරට වැටෙනවා. එතකොට වෘෂභයේදී ශ්‍රේෂ්ඨ හින්දා උච්චික උච්චික වෘෂභ සිංහ කුම්භ කියන රාශි හතරක් තියෙනවා. අනිත් මේ කියන්නේ තුලා රාශියට වැටෙන හින්දා මේෂ තුලා මකර කටක කියන රාශි වලට මේ මාළවී යෝගේ පිහිටලා කියන්නේ ලග්න 12ටම මාළවී යෝගේ එන්න පුළුවන්. හරි. ලග්න 12ම ඕන ලග්න කෙනෙකුට කියන්න පුළුවන් පංචෝහම පුරුෂ යෝගයක් තමයි මාළවී යෝගය. ඒක ගැන නෝට් එකක් අර මේ පොතේ දක්වලා තියෙනවා. මම ඒක දැක්කා ඉන්නකොල. And then every ascendant okay gets from with every ascendant. ඒ කියන්නේ සියලුම ඕනම ලක්ෂණයකට මේ මාළවී යෝගේ පිළිටන්න පුළුවන් කියන දේ කියන්නේ. සස්ස යෝගය. සස්ස සෙන්සුරු යෝගින් ඇති කරන යෝගය. සෙන්සුරු උච්ච ශ්‍රේෂ්ඨ වෙලා කේන්ද්‍ර ස්ථානයේ හිටියොත් කේන්ද්‍රයක. යම් කිසි කුජල කේන්ද්‍රයක. සස්ස යෝගයෙන් උපන්නාගේ දත් මුහුණ කුඩා වූද ශරීරය කුඩා නැත. නිර්භීත ප්‍රඥාවන්තයෙකි. වනයේ සැරිසැරීමට කාන්තාවන්ට කැමතිය. සතුරාගේ දුර්වලතා ගැන මන අවබෝධයක් ඇත. අන් අයගේ ධනිය භුක්ති විඳී අත්ලේ මාලය වීණාදී විශේෂ ලකුණු පිටයි. 70 වයසින් දීක තමයි සස්යෝග තියෙන්නේ. මේ සෙනසුරු ග්‍රහය මකර කුම්භ රාශි දෙකට තුලා රාශියට උච්ච ශ්‍රේෂ්ඨ වීමක් වෙනවා. එතකොට මේ එහෙම බැලුවොත් මේ රාශි 4කට ඒත් එන්නේ නැහැ මේ සස්ය යෝගය. ඒ නැති රාශි තමයි මේ
වෘෂභ වෘෂභ සිංහ උච්චික කුම්භ කියන රාශි වලට වෘෂභ සිංහ සසයෝගෙත් බලන්න සසයෝගෙත් තියෙන සසයෝගෙ සීලම රාශි වලට එනවා. මොකද මකර රාශියට කුම්භ රාශියට ශ්‍රේෂ්ඨ වෙනවා. ඒ වගේම මේ තුලා රාශියට උච්ච වෙනවා. එතකොට බලන්න ඔක්කොම සියලුම රාශි වලට එතකොට මේ වැටෙනවා මේ සසයෝගෙත්. ඒක ගැනත් මේක දක්වලා ඇති කොහොමද මම කියුවේ නැහැ බලන්න. ඊළඟ අන්තිම 10 19 ගැන මේකේ සසයෝගෙ කියන්නේ 10 මානව යෝගය ඊළඟ යෝගය තමයි සසයෝගය. මේක බලන්න නෝට් එකක් වගේ නේ. ඒකේ නෝට් එක ඇති. හැබැයි මේකේ පොඩි the yoga will not be found in Gemini, Kanya, Danu, Meena. මේක ඉන්නේ නැහැ sorry. රාශි හතරකට ඉන්නේ නැහැ. ඉන්නේ නැති රාශි හතර තමයි මිථුන, කන්‍යා, ධනු, මීන කියන රාශි හතරට සසයෝගී ඉන්නේ නැහැ. මොකද මේ ස්ථානවල ඒ කේන්ද්‍ර රාශි හතරට කිසිම තැනක උත්ශ්‍රේෂ්ඨ වෙන්නේ නැති හින්දා සෙන්සුරුකාය. ඉතින් මේජර් බැලුවොත් දැන් මාළවී යෝගී තමයි ලග්න ඕන ලග්නට එන්න පුළුවන්. අනිත් ඒ සමහර ලග්න මේ හතරකට එන්නේ නැති වෙලාවල් තියෙනවා. සමහර මේ වලට දැන් මේ සමහර ලග්න වලට මේ මාළවී යෝගේ මේ සමහර පංච පුරුෂ යෝග එන්නේ සීමිත ලක්ෂණ ප්‍රමාණයට විතරයි කියන එක තමයි මෙතන විශේෂයෙන් තියෙන්නේ. ඉතින් මේ සටහනක් තියෙන පංචමහා පුරුෂ යෝග පිළිබඳ වෙනත් මූලගන්ධ වල වැඩි විස්තර සඳහන් වන අතර පොදුවේ මේ විස්තරය සමරුපිතක් ඇති කියන්නේ තවත් මූලගන්ධ වල මේවා ගැන දක්වලා තියෙනවා. ඉතින් මේ අධ්‍යයන කියන පරාසරයේ තියෙන්නේ දැන් මේ ශ්ලෝක ටික ඒ කියන්නේ හඳුනා ගැනීමේ ශ්ලෝක ටික විතරයි දෙන තමයි පරාසර හොරාශාස්ත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. මේ අනිත් චිත්‍ර දින ඔක්කොම නෝට්ස් විදියට. ඉතින් ඒක හරියට මම කරලා බලන්න මේක ටිකක් ඇති පරිච්ඡේදයක් ශ්ලෝක 22යි තියෙන්නේ. ශ්ලෝක 22 තියෙන මේක ඉතින් පංචමහා පුරුෂ යෝග හැබැයි ජීවිතයේ ජීවිතය ඉතාම අත්‍යවශ්‍ය දැන සිටිය යුතු යෝගමය එකක්. මොකද කේන්ද්‍ර බලනකොට ඒ වගේ දේවල් වලට එතකොට සීලම විදියට නැකත්වලදී තත්කාල කේන්ද්‍රයට යොදාගත්තොත් මේක ඒ වගේම ධර්ම කේන්ද්‍රවල බලාපොර බලනකොට අපිට මේ ඒක හරි වැටහීමක් තියෙනවා මේ පංචමහා පුරුෂ යෝග කියන එක වටින යෝගයක් කියන එක ජෝතිෂ විදිහින් දැනගෙන ඉන්න ඕන. ඒක තමයි මේකේ මේ ප්‍රධානයෙන් කියන්නේ. ඉතින් ඊළඟට අපි ඊළඟ වීඩියෝ එකක් හම්බුනේ මේක දැන් මේ පංචමහා පුරුෂ යෝග වලට මේක තියෙන කොටස් ටික අධ්‍යයනය කරන්න.